හායි කොහොමද මගේ කොල්ලෝ ටිකට? ඔන්න මං කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. මට සමා වෙන්න වීඩියෝ ගේන්න පරක්කු වුණාට. ඉතින් අපි යමු අද ගෙනාවේ මොනවාද කියලා බලලා එන්න. ඉතින් අද මං ගෙනාවේ මගෙන් ඉල්ලලා තිබ්බ මෙන්න මේ බ්ලූ ලක් බණ්ඩල් එකයි මෙන්න මේ රෑම්පේජ් ලොබි ඇනිමේෂන් එකයි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මේ ෆයිල් දාලා නැති අලුතෙන් සෙට් වෙන කෙනෙක් නම් මට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ ෆයිල් නිසා ඔයාගේ account එක බෑන්ඩ් වෙන්නේ නැහැ. ඒත් ඔයාගේ account එක ටික දවසකට blacklist දාන්න පුළුවන්. ඒ කිව්වේ hack pool වෙන්න පුළුවන්. එතකොට පොඩි ගැටලු තුනක් එනවා. පළවෙනි එක තමයි ඔයාට ඔයාගේ යාළුවෙක් එක්ක ටීම් එකකට යන්න බෑ. දෙවෙනි එක තමයි ඔයාට BR rank match ගහන්න බෑ. තුන්වෙනි එක තමයි ඔයාට craft land map ගහන්න බෑ. ඔය ටික කරන්න බැරි වෙනවා මේ hack pool line වෙනකන්. එහෙම වෙලා නම් ඒ ෆයිල් ලයින් කරලා ටික දවසක් යද්දි ඒක හරියනවා. ඉතින් ඔයාලගේ කැමැත්ත මත මේ ෆයිල් දාන්න. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයාලා මේ අද ගෙනාපු ෆයිල් එක දාගන්න කලින් මම මේ පෙන්නන වුල්ෆ් කැරක්ටරයි මෙන්න මේ CS rank heroic emote එකයි ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න. මොකද මේ අපි දාන ෆයිල් එකේ තියෙන ඒවා වැටෙන්නේ මේ අපි ඩවුන්ලෝඩ් කරපු දෙකට. දැන් අපි බලමු මේක දාන්නේ කොහමද කියලා. ඉතින් මං කියන්න ඕනේ තව එකක්. මේකේ blue luck bundle එක තියෙන්නේ Free Fire normal game එකට විතරයි. අනිත් lobby animation එක game දෙකටම තියෙනවා. ඉතින් ඒක නිසා මං මේ ෆයිල් දෙක ඩවුන්ලෝඩ් කරන link වෙන වෙනම දාලා ඇති. ඉතින් ඔයාලා මුලින්ම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන link එකෙන් ගිහින් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඊළඟට මේ Z Archive app එක දාගෙන ඒකේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකේ ඔයාලා ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක හොයාගන්න. මම මුලින් කියලා දෙන්නේ blue luck bundle එක තියෙන ෆයිල් එක දාන විදිහ. දැන් ඒක උඩ ඔබලා මේ extract here කියන එක දෙන්න. දැන් මේ විදිහට උඩට මේ ෆෝල්ඩර් එකක් එයි. ඒක ඇතුළට යන්න. ඒකේ මේ ෆෝල්ඩර් එක කොපි කරලා මං යන විදිහට ගිහින් මෙතනට පේස්ට් කරන්න. දැන් මේ විදිහට රීප්ලේස් කරන්න කියලා මැසේජ් එකක් එයි. ඒකේ මේ හරිය දාලා මේ රීප්ලේස් කියන එක දෙන්න. දැන් ඒක දැම්මා. දැන් ආයි ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ඇවිල්ලා අපි ඉස්සෙල්ලා එක්ස්ට්‍රැක්ට් කරපු මේ ෆෝල්ඩර් එක ඩිලීට් කරලා ඊළඟට මේ රෑම්පේජ් ඇනිමේෂන් එක තියෙන ෆයිල් එකක් හොයලා ඒකත් එක්ස්ට්‍රැක්ට් කරගන්න. දැන් ඉස්සර වගේ උඩටම ෆෝල්ඩර් එකක් එයි. ඒක ඇතුළට ගිහින් මේ ෆෝල්ඩර් දෙකේ ඔයාලා දාගෙන ඉන්න ගේම් එකට ගැලපෙන ෆයිල් එක කොපි කරගන්න. දැන් ඒකත් ඉස්සෙල්ලා වගේ මන් යන විදිහට ගිහින් මෙතනට පේස්ට් කරන්න. දැනුත් මේ විදිහට රීප්ලේස් කරන්න කියලා මැසේජ් එකක් එයි. ඒකේ මේ හරිය දාලා මේ රීප්ලේස් කියන එක දෙන්න. දැන් ඒකත් දැම්මා. දැන් ගේම් එකට ගිහින් බලමු. මුලින්ම අපි blue luck bundle එක බලමු. මේ තියෙන්නේ. දැන් rampage animation එක බලමු. මේ එකත් වැටලා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් අපි ගියා.